අද අපි කිරිබත්ගොඩ නගරයට ඇවිල්ලා තිනවා. අපි නගරේ වෙළඳාම් කරන පිරිසක් එක්ක අපි කතා බහ කරලා තොරතුරු ලබා ගන්නවා. අපි මේ තොරතුරු ලබාගත්ත කිහිප අවස්ථාවල් තමයි මේ. ආච්චි මෙතන පලාල් කරනවා දැකලා ආච්චිත් එක්ක කතා කරන්න හිතුවා. ආයිති මේ ආච්චි දැන් මේ කොච්චර කාලෙකින් ගන්න මේ පලාල් මේ කරන්නේ? මම දැන් අවුරුදු 40ක් විතර වෙනවා මේ කොසින්නට අපදා ඉඳලා මේක තමයි කළේ. ගම කොසින්න නෙමෙයි බැදලා ඉන්න කොසින්නේ. ඒ කාලේ ඉඳලම මේ පොළක් තිබුණේ නැහැ. දැන් මම ඇවිල්ලා ඉන්නේ කිරිබත්ගොඩ මහජන රථගාලට. මෙතන පාලනය කරන අංකල් ඉන්නවා. එයාත් එක්ක අපි කතා කරමු. දැන් මේ රථගාලේ මොකද්ද? මම මෙතන මේ රථගාල බලා ගන්නවා, ටිකට් කඩනවා. ඒ රාජකාරී ඔක්කොම වාහන පරිසම් කරන්නේ මම තමයි. එතකොට මම කොච්චර කාලෙක මේ දැන් අවුරුදු එකමාරක්. ඉතින් ආච්චි දැන් ආච්චිට ඉන්න තැනක් තියනවාද? ආච්චි කොහෙද ඉන්නේ? රෑබඩ රෑබඩ. ඉන්න තැන තියෙනවා මට. ඉන්න තැන කියන්නේ ඉන්න විචාර පුතාට දුන්නා. දැන් එයා කඩා දුන්නා. ඒකේ ඉන්නවා. ඔය හරි. ඔන්න ඔයාට එලා ඉඳගෙන ඔය ටිකක් ගෙනල්ලා යමු මේ බුලට් ටිකක් ඔය නාරං යම ඒ වගේ දේවල් වික්ක. රබුටන් අපි අද බත් කුලේ ගියාම බොහොම සුළු ගානයි මේ පේනවා නේද? විකිනීම හරි සෞතුයි. අවුරුදු 35ක් කිට්ට වෙන්න වෙනවා. මෙයට ඇවිල්ලා. අනීපමාදී මේ පප්පි ඔපරේෂන් එකකුත් කරලා තියෙන කතා වුණකොට හරි අමාරුයි ටික. මාමා කොච්චර කාලයක් ඉඳන් මෙතන වැඩ කරනවා? මම දැන් අවුරුදු 35ක් මෙතන. එතකොට මාමා මේ බඩු කොහෙන්ද ගේන්නේ? තැන් වලින් හොයා ගන්නවා, ගස් වලින් හොයා ගන්නවා. ඔය මාකට් වලින් ආර්ථික වලින් ඒ වෑනුත් ගේනවා. දුර පළාත් වලිනුත් ගේනවා. මම දැනට මේ පදිංචි වෙලා ඉන්නේ රාගම පාරේ. වන්නල්ලෙනුත් අපි නතර වෙලා එහෙන් බඩු ගේනවා. ආච්චි මේ පලාහෙම කොහෙන්ද ගන්නෙ? ගන්නේ නෑ පුතේ මං ඒවත් එහෙන් හොයාගෙන ඉනවා. ආච්චි වගා කරන්නේ ඒවා. ඔව් නෑ ඒ වෙලේ තියෙනවා අපි. වෙලෙන් කඩාගෙන ඉන්නවා මං හොයන්න යන්නේ නෑ කොහෙවත්. ඉති දිහාක හොයන්න යන්නේ නෑ වෙලේ තියෙනවා වෙලෙන් කඩාගෙන ඉනවා. අනේ මං දැක්ටි මං ඔය මේව හම්බ කරන් ජීවත් වෙනවා මේක වෙන මොකවත් කරන්නේ නෑ. මොනවා මේවා ටිකක් ඒවත් ඒ ළමෙන් හොයාගෙන යන්නේ විකුණගෙන ගෙදර යනවා. මෙතෙන්ට මම 9 වෙද්දී එනවා. දෙකට යනවා මම. එතකොට මාමේ මේ දේවල් එතකොට මේ ඔයා ගෙදරින් ගේනවද නැත්නම් කවුරුහරි? නෑ මම මේ සල්ලි දීලා ගේන්නේ. එනවා බඩු එනවා ගන්න. මහජන සෞඛ්‍ය පරිසරක උනාගෙන පරීක්ෂා කරන්නේ නැත්නම් එනවා. උන්නු ගමන් එනවා ඇවිල්ලා මේ කොහොම බලනවා. බලලා යනවා. එතකොට මේ තව අමතර ආදායමක් ගන්න මොනවද කරන්නේ? නෑ මේක තමයි දැන් තියෙන්නේ. දැනට තියෙන එකම ආදායම මේක තමයි. මේකෙන් තමයි ලයිට් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන. එතකොට මේ ආදායම මුන් වේල කන්න ඕන. මේ ඔක්කොම මේකෙන් තමයි කරන්නේ. මේක රජයෙන් නේද කරන්නේ? රාජ්‍ය ප්‍රතිසභාවට අයිති. අපි ටෙන්ඩර් එකක් දාලා ටෙන්ඩර් එකෙන් තමයි මේක යන්නේ. ඔව්. මම එතකොට මෙතන ගොඩක් එනවනේ මිනිස්සු යනවා. ඔව්. එතකොට මෙතනින් දවසකට කොච්චර මේකක් එනවා? මිනිස් කොච්චර ප්‍රමාණයක් එනවා? වාහන ප්‍රමාණය. වාහන සමහර වෙලාවට 250 වෙලාවල් තියෙනවා. සමහර ඒ සතියේ දින තියෙනවනේ සෙන්සුරාදා ඊට සමුදා ඒ දින තුන වැඩි. ඔව්. අදත් වැඩි දවසක්. එතකොට මේ අද කියන්නේ බදාදා වගේ අඩුයි ටිකක්. ඒ ප්‍රමාණයට තමයි යන්නේ.